අම්මලාට තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක මොකද ඉතින් මෙහෙට එන්න පහසුකම් නැහැනේ. එන්න බෑ. සමහර දරුවෝ කියලා දෙනවා කත්නෝරුවේ හාමුදුරුවෝ හම්බෙන්න ගියේ නැත්නම් මේ පාර විභාගෙ ලියන්නේ නැහැ කියලා. තරඟ කට උඩ තියලා දරුවෝ අල්ලස විදිහට ඉල්ලලා තියෙන්නේ. මේ හාමුදුරුවෝ බලන් එක්කන් ගියොත් තමයි දිනන්නේ කියලා. මෙච්චරටම මේ දරුවෝ ඊට පස්සේ බුදුමා කියන විදිහට දෙමව්පියොන්ට ඒ කුඩා දරුවෝ එහෙම අවුරුදු 17 18 දරුවෝ සමහරට විදේශගත වෙලා ඉන්න දරුවා මෙහි අම්මලාට පොඩි වීඩියෝ ක්ලිප් එකක් යවනවා මේ බණක් තියෙනවා අහලා බලන්න කියලා. ඊට පස්සේ හැබැයි හොඳකුත් තියෙනවා. ඒ අම්මලයි දරුවෝයි ධර්මය වැළඳ ගන්න විදිහ හරි වෙනස්. එහෙමයි. දැන් චන්දනය මේක අහපු හින්දාම කියන්න. එක තරුණයෙක්වත් හාමුදුරුවෝ කවුද කියලා හෙව්වේ නැහැ. ඔය විදේශ රටවල ඉන්න තරුණයෝ අවුරුදු 14 18 උඩට කලින් පුද්ගලයා දිහා බැලුවේ නැහැ. ඒ අලුත් පරම්පරාවේ හොඳත් කියන්න එපේ. එහෙමයි. බහුතරයක් දෙනා බැලුවේ මේ කියන කාරණේ දිහා. කියන කාරණේ දිහා නොබල පුද්ගලයා දිහා බැලුවා නම් අද මෙහෙම වෙන්නේත් නැහැ. අර මම මීට කලිනුත් කියලා තියෙනවා. අර ඇත්තටම ලේසි පාසු නැහැ තරුණයෝ බනහන්න ගත්තාම. කවදාවත් තරුණයෝ අර සාම්ප්‍රදායික විදිහට බනහන්නේ නැහැ. එහෙමයි. අද හත් දවසේ 3 මාසේ බණක්වත් කියන්න ඕනේ. එහෙම බනහන්නේ නැහැ තරුණයෝ. තරුණයෝ බනහන්න ගත්තොත් ඒවාර ඒ ධර්මයටවත් ඒ කටයුත්තටවත් හානියක් වෙන විදියට අහන්නෙත් නැහැ. එහෙමයි. ඒ කියන්නේ කොටින්ම කිව්වොත් තරුණයෝ ලෝක අපවාදයෙන් බේරෙන්න ලෝකෙට බේන්න බනහන જાතියක් නෙමෙයි. එනිසා මේ තරුණයන්ට මොකක් හරි දැනුණොත් එහෙම භද්‍ර යෞවනයේ තුල කතන්දරේ හරි වැරදි තේරුම් ගියොත් එහෙම තරුණයෝ එක අතාරින්නෙත් නැහැ. අපේ අම්මලා හැම නෙමෙයි. ඔය දැන් හොඳ කියනවා වගේම දැන් සාදු කියනවා වගේම ඒ අම්මලාගේ තාත්තලාගේ අනිත් පැත්තට මොකක් හරි අපි හිතමුකෝ නේ පුද්ගලයා ගැන අප්‍රසාද ජනක ප්‍රවෘත්තියක් ආවොත් එහෙම අල්ලගත්තු ධර්මයකුත් නැහැ පුද්ගලයෙකුත් නැහැ. එහෙමයි. කෙසේ හෝ වේවා මේ වර්තමානයේ තුල දැන් මේකට දුත් මතක් වෙච්ච වෙලේ මේ කියන්නේ කියනවනේ මේ අලුත් තරුණ පරම්පරාව බුදුදහමෙන් ඈත් වෙනවා කියලා. එහෙමයි. එහෙම එකක් නැහැ. තරුණයෝ තමයි මේක රැකගෙන යන්නේ. තරුණයෝ තමයි අර දැන් මගේ ඔය සමාජ මාධ්‍ය හසුරුවන තරුණයා කියනවා නෑ අර ඒ වගේ බලන්න පුළුවන් නේ. ඒවර බලන වයස් ප්‍රමාණයේ ඉඳන් කාණ්ඩයන් ඉඳන්. එහෙමයි. 180ට වැඩියෙන් අවුරුදු 35ට උදවිය බලන්න. 180ට වැඩියෙන් බලන්නේ අවුරුදු 35ට අඩුවෙන් ඉන්න උදවිය. මෙච්චර ඒ සෑම සමාජ මාධ්‍යකම බලනකොට මේ බොහොම අවුරුදු 35 40 වගේ පිරිස ප්‍රමාණයක් බලලා තියෙනවා. මොකද අපේ අම්මලා තාත්තලා ගොඩක් ඉතින් ටීවී එකෙන් නේ රේඩියෝ එකෙන් අහන්න බලන්න බෑ. සමාජ මාධ්‍ය වැඩිපුරම භාවිතා කරන්නේ කවුද? බහුතරයක් තරුණ දරුවෝනේ. එහෙමයි. ඉතින් මේක මම විශ්වාස කරනවා මේ මගේ දේශනා කටයුතු විහාරස්ථානයේ කටයුතු මේකක්ව පුද්ගලික දේවල් නෙමෙයි සාසනික දේවල්. මේවා මේ තාක් දුරට අරගෙන කරගෙන කර තියාගෙන ආවේ කවුද? තරුණයෝ. එනිසා වර්තමාන තරුණ පරම්පරාවට චෝදනා කරන්න නරකයි.
අර හිතන්නේ බලන්නේ නැහැ. එතකොට නේ අම්මලාගෙන් තාත්තලාගෙන් පස්සේ ශාසනය ඉවරයි. නෑ එහෙම එකක් වෙන්නේ නැහැ. ඒ තරුණයෝ මේක හරි අපූර්වට කරයි. බය වෙන්න දෙයක් නැහැ. ඒ තරුණ කාලේ නේ සිද්ධාර්ථ බෝධිසත්වයන්ට පවා මේකේ දිග පළල තේරුම් ගියේ නේ තරුණ අවදියේදී. එහෙමයි. එනිසා බහුතරයක් මම අදටත් විශ්වාස කරනවා මේක තරුණයෝ පටන් ගත්ත ශාසනික කටයුත්ත. ඒකට ජාතියාගම් ભેදෙකුත් නැහැ. ලංකාවෙම තරුණයන්ට ඕන වුණා මත්ද්‍රව්‍ය නැති අම්මා තාත්තා ආදරණීය විදිහට ඉන්න අර හරි අපූර්ව සමාජයක්. මං හිතනවා මගේ මේ ධර්මදේශනා ව්‍යායාමයේ පිටිපස්සේ අදටත් අපේ අම්මලා තාත්තලා ඉන්නෝ. එහෙමයි අපේ හාමුදුරුවනේ දැන් අද බෞද්ධ අය විතරක් නෙවෙයි කතෝලික මුස්ලිම් හින්දු මේ හැමෝම අද මේ විහාරස්ථානයේ ඉන්නවා. භූමිය පුරාවට අපේ නේ ආදිවාසී අම්මලා තාත්තලා සියලු දෙනාම ඒ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ තියෙන හාස්කම ආශ්චර්ය මත ඒ නිසා ඒ තරුණයන්ට තේරුම් ගිහින් ඇති දැන් ජාතියාගම් ભેදෙකුත් නේ අපේ රටේ ප්‍රශ්න වලට පවා මෙතන උත්තර දෙනවා. එහෙමයි. මොකද තරුණයෝ කියලා කියන්නේ gedara අපි ඕන තරම් දකින්නවනේ අද හැම වෙලේම ඔට්ටු වෙනවා. නේ O level කරපු ගමන් මම මේ කියන කතාවට අම්මලා විරුද්ධත් වෙයි සමහර වෙලට. අවුරුදු 16 පැනපු ගමන් gedara ඉන්න කැමති නැහැනේ. ඒ කියන්නේ ඔය කන වෙලාවට එනවා, බුදිය ගන්න වෙලාවට එනවා. බොහොම සීමිත පිරිසක් තමයි කාමරය ඇතුළේ හිර වෙන්නේ. බහුතරයක් තරුණයන්ට අර දෙමව්පියෝ හදාගන්න ඕන කියලා අර පොඩි පීඩනයක් දෙනවා. එහෙමයි. අර ඕනතරම් අම්මලා තාත්තලා කියනවනේ හාමුදුරනේ ආදරේ හැබැයි පෙන්නලා බෑ කියලා. ඒ දරුවෝට ආදරේ පේන්නත් ඕනේ, දැනෙන්නත් ඕනේ. ඉතින් මෙන්න මේ කරුණු කාරණා මෙහෙම දේශනා කරනකොට මේ ඊටා සරල විදිහට තරුණයෝ ඒකට හරි ආසයි. ඒකට හරි කැමති. ඒක වැළඳ ගන්නවා. ඒ නිසා මම ප්‍රාර්ථනා කරනවා මේ ව්‍යායාමය තරුණ දරුවන්ගේ අපේ අම්මලාගේ තාත්තලාගේ එකතුවෙන් එකමුතුවෙන් නේ මේ දහස් ගානක ලක්ෂ ගානක පිරිසක් එක්ක අහුවෙලා මේ ඉන්නේ. කිසිම පහසුකමක් නැහැනේ මෙහෙ. මේ කී දෙනෙක් අද අපහසුතාවයටපත් වෙන්නේ නැද්ද? ඒ කිසි කෙනෙක්ගේ විරෝධයක් නැතුව මේ කටයුතු කරන්නේ. එනිසා මම විශ්වාස කරනවා සත්පුරුෂ පින්නතුනි අම්මේ තාත්තේ අපි සියලු දෙනාම මීට වඩා එකතු වෙන්න ඕනේ. ගයක් පාසා ගමක් පාසා නගරයක් පාසා පළාතක් පාසා එකතු වෙලා මුළු රටම එක තැනකට ගොඩකට ගෙනල්ලා එක වේදිකාවකට ගෙනල්ලා මොකක්ද ඒ වේදිකාව? භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව හැර අපිට වෙන සරණක් නැහැ කියන තැනට ගෙනල්ලා සීල සම්පන්න භාවය අගය කරලා වැඩිහිටියන්ට ගරු කරන අම්මට තාත්තට බලන සලකන මුළු රටම මද්ද්‍රව්‍ය වලින් තුරන් කරලා මේක නැත්තටම නැති කරලා මද්ද්‍රව්‍ය. ඉතින් මේ සියලු දෙනාටම ජීවත් වෙලා ඉන්න කෙටි කාලය තුල බොහොම සැනසීමෙන් ජීවත් වෙන්න රටක් පරිසරයක් ඕනේ. එහෙමයි අපේ හාමුදුරුවනේ. තාරුණ්‍ය මේ නිකම්ම එකපාරට කිව්ව පළියට යමක් විශ්වාස කරන පිරිසක් නෙවෙයි. වර්තමාන තාරුණ්‍ය ප්‍රශ්න අහනවා. ඇයි එහෙම උනේ? එහෙමනම් එහෙම වෙන්නේ කොහොමද? එහෙම වෙන්නේ කොහොමද? ප්‍රශ්න ගොඩයි. මෙහෙම ප්‍රශ්න තමන්ගෙන්ම විචාරලා තාර්කිකව තමයි තාරුණ්‍ය යමක් සමීප කරගන්නේ. ඒ තාර්කිකව ප්‍රශ්න ගොඩක් හිත ඇතුලේ විමසපෝ තාරුණ්‍ය කත්නෝරුවේ සිරිදම්ම හාමුදුරුවන්ගේ වදන් පෙළ වචන ඒ ධර්ම සංනිවේදනය බාර ගන්නවා කියන්නෙම නිකම් බාරගත්තු කාරණාවක් නෙවෙයි. මට අද වෙසක් පුර පසළොස්වක පොහොය දවසේ ගණේවැව පුරාණ විහාරස්ථාන භූමිය සිසාරා හාත්පස දකින්න ලැබෙන්නේ සුදුවතින් සැරසුණු පින්වතුන් පින්වතියන්. ඊයේ තුන්යම් රැයක් මුළුල්ලේ තුන්යම් යාමයක් මුළුල්ලේ මේ ස්ථානෙට විශාල පිරිසක් පැමිණියා. මේ සොඳුරු පරිසරයේ ගස් කොළන් යට පැදුරු එලාගෙන රාත්‍රිය ගත කළා. මේ ධර්මශාලාව
පින්වතුන් පින්වතියන් වෙනුවෙන්ම ඉඩ වෙන් කරලා තිබුණා. අපි ඉස්සර මේවා දකින්නේ වෙසක් එකට සිතුල් පවුව පැත්තේ ගියොත්, සෝමාවතිය පුදබිම පැත්තේ ගියොත්, පොසොන් එකට මිහින්තලේ අනුරාධපුරේ මහමෙවුනාව පැත්තේ ගියොත්, අද ඒ දර්ශනය මේ ගමේවැව පුරාණ විහාරස්ථාන පුදබිමේ අපි අපූර්වට දකිනවා. ඉතින් මේ වෙනකොට වැඩම කරන්න අවස්ථාව ලැබුණා මේ මහා සෙනග අතරින් අපේ හාල්පන්විල ශ්‍රී ඥානෝදය මහ පිරිවෙන් විහාරවාසී ශාස්ත්‍රපති පූජ්‍යපාද ගුරුගොඩ සිරිවිමල අපේ ස්වාමීන් වහන්සේ අපේ හාමුදුරුවනේ මේ තරම් මහා සෙනගක් අපි අර වගේ තැන්වල නේද වෙනදා දැක්කේ? ඔබ වහන්සේ ඒ අත්දැකීමට මුහුණ දුන්නාද? ධර්මදේශනාවක් තුල සීල ව්‍යාපාරයක් තුල මේ වගේ සෙනගක් දැක්කේ. විශේෂයෙන් මේ අතරත් තරුණ පිරිස් මේ තරම් දැක්කේ. බණ අහන්න මේ වගේ දැන් අද වෙද්දී සාමාන්‍යයෙන් පන්සලකට ආවත් මුල්ලට වෙලානේ තරුණ කෙනා ඉන්නේ. අඩුම තරමේ අම්මට තාත්තට හරි හැංගෙනවනේ. හැබැයි අද මෙතන ඉන්න පිරිස් අතරින් මේ වැඩිහිටි පිරිස් වගේම තරුණ පිරිස් පෙළ ගැහිලා ඉන්න එක ගැන එක පැත්තකින් විශාල සතුටක් තියෙනවා. ඒක මම හිතන්නේ අර මුලින් අපි මේ කතා කරා වගේ අපේ සිරිධම්ම හාමුදුරුවන්ගේ මේ කෙරෙහි තියෙන ප්‍රසාදය, උන්වහන්සේගේ දේශනාවට ප්‍රිය වෙච්ච තරුණ පිරිස් තමයි මේ අද එකතු පාදා වෙලා ඉන්නේ. අපිට හරිම සතුටුයි ධර්මයේ වෙත මේ වගේ පිරිසක් එන එක. ඒක අපේ ශාසනික පැත්තෙනුත් රට පැත්තෙන් ගැන හිතද්දිනුත් ගොඩක් සතුටට කාරණයක්. එහෙමයි අපේ හාමුදුරුවනේ. අපේ පූජ්‍යපාද කප්නෝරුවේ සිරිධම්ම අපේ හාමුදුරුවෝ කුඩා කාලයේ සිටම මේ විහාරස්ථානයේ ධර්මයේ සුවඳ විඳිමින් තමයි කෙමෙන් හැදී වැඩුණේ. උන්වහන්සේ මේ ගැන මට තොරතුරු කිහිපයක් ලැබුණා. පැවිදි බිමට එළඹෙන්නට කලින් පුංචිම කාලේ ඉස්කෝලේ යනකොට අර අතේ වියදමට කියලා කීයක් හරි දෙනවනේ අපේ හාමුදුරුවනේ. අතේ වියදම් කරලා තියෙන්නේ ඉස්කෝලේ හිටපු එක්කෝ ඇවිද ගන්න අපහසුයෙන් ආපු රෝගී දරුවෙකුට, එහෙම නැත්නම් දවල්ට කන්න කිසිත් දෙයක් නැතුව බඩගින්නේ ආපු පුංචි යාළුවන්ට. මම මේ කියන්නේ මේ එකේ පන්තියේදී වගේ පුංචි කාලේ. ඔන්න ඔය කාරණා දැන් අපිව අහගෙන ඉන්න කෙනෙකුටත් හිතෙන්න පුළුවන්. අපි පුංචි කාලෙත් පොඩි දේවල් තිබ්බා නේද? අපේ ගුණ යහපත්කම්. පුංචි කාලේ හිත හරිම නිර්මලයිනේ. මේ අඳගෙන ඉන්න නිර්මලම වර්ණය සුදු වර්ණයේ ඇඳුම් වගේ හරි පිරිසිදුයි. පුංචි කාලේ හිත. අපේ හාමුදුරනේ මේ නිර්මල හිත තාරුණ්‍යයට ඇවිල්ලත් ජීවිතේ පුරාම රැකගන්න ක්‍රමවේදයක් තියෙනවද ඔබ වහන්සේගේ අත්දැකීම් එක්ක? දැන් ඔය චන්දන අයියා කියන කාරණෙත් එක්ක මම දන්නේ කවුද කිව්වේ කියලා. පොඩි කාලේ ඉඳන්ම පුරුද්දක් තිබ්බා. දෙයකට අපේ ගුරුගොඩ හාමුදුරුවොත් මම මේ කියන කතාවට උන්වහන්සේ පසු අවස්ථාවකදී යමක් සටහන් දේශනා කරයි. බොහෝ පිරිසක් අතර තියෙනවනේ අර කුඩා කාලේ පැවිදි කරන්න හොඳ නෑ. එතකොට අර විවේචනශීලී නිකන් අර කණ්ඩ බොන්න නැතුව මාන කරා වාගේනේ. එහෙමයි. එහෙම නෑ. ඒක මම මගේ ජීවිතයේ අත්දැකීමෙන් කියනවා නම් පොඩි කාලේ ඉඳන්ම කරපු දෙයක් තමයි අර මට ගන්නවට වඩා අනුන්ට දෙන එක. පොඩි කාලේ ඉඳන් තිබ්බ කැමැත්තක් තමයි මම නිසා අනුන් hina වෙන්න දකින්න එක.
ඊට ඒ පුංචි කාලේට වඩා තව ටිකක් වයස මෝරනකොට අර බුදුමා කියන විදිහට කොහොමද ඔක දියුණු කරගත්තේ කියන එක. ඒක දියුණු වෙනවා ටිකෙන් ටික. අඩුම තරමේ මට හතුරුකමක් කරපු මිනිස්සෙකුටවත් හතුරුකමක් කරපු මිනිස්සෙකුගේවත් හිතක් රිද්දන්න හොඳ නැහැ කියන තැනට ක්‍රමයෙන් දියුණු වුණා. එහෙමයි. අද ඊයේ නෙමෙයි. ඊට පස්සේ ගමේ පන්සලට යන්න එන්න ගන්නකොට මේවර අහම්බ නෙමෙයි. මම මේ හැම කෙනෙකුටම දේශනා කරන්නේ බින්නතුනේ මේ තමයි සංසාර පුරුදු. එහෙම සේරටම මහාන වෙන්න පුළුවන්ද? එහෙම සේරටම මේ අරහත් ධජය දරා ගන්න පුළුවන්ද? එහෙම බෑ. පෙර සංසාරේ තිබ්බ පුරුදු මේ ආත්මෙත් අර පේනවනේ ටිකෙන් ටික ප්‍රගුණ කරලා එනකොට ඒ පුණ්‍ය කර්මයන් විපාක දෙනවා ප්‍රවෘජා භූමියටපත් වෙනවා. එහෙමයි. දැන් මට අවුරුදු 28යි දැන්. දැන් මේ දහස් ගාණක් ඇවිල්ලා ඉන්නේ. මොකේද? මේ තමයි මේ අවුරුදු 28කින් මේ ඉගෙනගෙන ලියලා කටපාඩම් කරලා පුරුදු වෙලා කොටු ගහලා හරි දාපු එකක් නෙමෙයි. එහෙමයි. මේ සංසාර පුරුද්දක් මේ සංසාරගත බැඳීමක අත්දැකීමක ප්‍රතිඵල. ඉතින් ඒ අවබෝධය තමයි පැවිදි වුණේ. ඒ පැවිදි වෙලා ඒ නැවතුනේත් නැහනේ. ඔබ වහන්සේ පැවිදි වෙන්නත් අවුරුදු 2ක් විතර තිස්සේ අවිටිලි කරා නේද දෙමෝපියන්ගෙන්? මේ බොහෝ අවස්ථාවල ඒ කියන්නේ එච්චර කැමැත්තක් එච්චර ඕනකම. ඉතින් මං පැහැදිලි කරේ පැවිදි වෙලත් පැවිදි වෙන සියලු දෙනාටම ශාසනික කටයුතු කරන්න බෑ. පැවිදි වෙන සියලු දෙනාටම නේ එක්කෝ ධර්මදරයි එක්කෝ විනයදරයි එක පාර්ශවයක නේ මොකක් හරි අර ලෝකයට පිරිමහින විදිහට ජීවත් වෙන්න සියලු දෙනාටම අපහසුයි. ඉතින් උන්වහන්සේලා ඒ නිසානේ සිවුරු හර දාලා යනවා. මේ නොඑක් අභියෝග නොඑක් ප්‍රශ්න නොඑක් කම්කටොළු නොඑක් ගැටලු ඒ සියල්ලම ජීවිතයට ප්‍රශ්නයක් කරගන්නේ නැතුව අභියෝගයක් කරගන්නේ නැතුව කොහොමද මේ පොඩි කාලේ පොඩි හාමුදුරුවෝ තරුණයෝ දරුවෝ සිවුරක් දාගෙන මහාන වෙලා ওই විදිහට කටයුතු කරන්නේ. අපි ඕකයි සමාජයේ කතා කරන්න ඕනේ. එහෙමයි. ඒ නිසා මම විශ්වාස කරනවා මම දේශනා කරනවා මේ සංසාරේ බැඳීම් මේ සංසාර පුරුදු මේ සංසාරේ කරපු ප්‍රාර්ථනා මෙතන ඉන්න ඕන කෙනෙකුට දැන් ප්‍රාර්ථනා කරන්න පුළුවන් මොකක්ද? මම දන්නවා මම නිසා භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවන් නේ ඉගෙනගත්ත විදිහට දේශනා කරනකොට ඒව අහලා මිනිස්සු කොච්චර යහමගට එනවද? අපි කවදා හරි වෙනතුනි කල්ප ගානකට කලින් හරි බුදුරජාණන් වහන්සේ නමක් බණ කියනකොට මමත් ඒ බණ අහගෙන ඉඳ ඇති. එහෙමයි. මගේ හිත මම හදා ගන්න ඇති. මගේ ප්‍රශ්න මගේ දුක මගේ ගැටලු මම තුනී කරගන්න ඇති. මගේ හිත හැදුනේ යම්සේද බුදුහාමුදුරනේ මතු උපදින අනාගතයක ඔබ වහන්සේගේ දේශනාවන් තුලින්ම මට මේ ලෝකයේ සුවපත් කරන්න ශක්තිය ලැබෙන්න ඕන කියලා මම ප්‍රාර්ථනා කරන්න ඇති. වෙනතුනේ ප්‍රාර්ථනාවේ ප්‍රතිඵල තමයි අපිට මේ ලෝකයක් සුවපත් වෙන්න කරන්න පුළුවන් තැනට අපි කටයුතු කරන්න. මේ පින්නතුන්ට මම පොඩි වෙලාවක් අරගෙන මේ කියන්නේ. එහෙමයි. නේ යෝජනා කරනවා පින්නතුනේ මේ අධ්‍යා සියල්ලම බලාගෙන ඉඳලා මේවා සියල්ල දැකලා මේවා සියල්ල බලලා මේ හතර වට මේ මහා ජනකායක් එකතු පාදා කරගෙන මේ හාමුදුරුවෝ මේ දායකයෝ මේ පන්සලේ මේ කටයුත්ත කරන්න යම්සේද මේ තුලින් මිනිස්සුන්ගේ සිත් සතන් ආධ්‍යාත්මය සුවපත් වෙන්න යම්සේද එලෙසම මටත් මේ සසර ගමන තුල කෙදිනක හෝ මිනිස්සුන්ගේ ආධ්‍යාත්මය සුවපත් කරන්න
භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව තුලින් විමුක්තිය ළඟා කරගන්න පුළුවන් මාර්ගය පෙන්වන්න ශක්තිය ලැබේවා කියලා පින්නතුනේ සියලු දෙනාම ප්‍රාර්ථනා කරන්න. මේ ප්‍රාර්ථනාවන් කෙදිනක හෝ නුදුරු අනාගතයේදී භව ගමන තුල සමෘද්ධිමත් වේවා. සාදු සාදු සාදු. සමහර විට ඔබට දැනෙන්නට පුළුවන් මේ සම්බුදු පියාණන් වහන්සේ පාමුල මේ කාරණා අහන විට ඔබ අද මේ පින්වීමේ සුපිපී තියනවා වගේ වතු සුදු මලක් වෙලා පූජා වෙන්න තියෙනවා නම් කියලා සමහරට එහෙම හිතෙන්නත් පුළුවන්. එහෙම හරි පිවිතුරු පරිසරයක් අද ගණේවැව පුරාණ විහාරස්ථානයේ සිසහාරා දකින්න ලැබෙනවා. වෙසක් පුර 15ක පොහොය දවසේදී ජීවිතාදිෂ්ඨානයන් ලෝකෝත්තරව ආධ්‍යාත්මිකව පමණක් නෙවෙයි ලෞකිකවත් අපිට ජීවිතේ පිළිවෙලක් ඇතුව හිතේ සතුට රඳා පවත්වගෙන ජීවත් වෙන්න පෙර මං කියන කාරණා මේ විහාරස්ථානෙන් අපේ හාමුදුරන්ගේ බණපද ඇසුරින් අපේ ජීවිතයට උකහා ගන්නවා. මම යලිත් යමු වෙනවා අපේ පූජ්‍යපාද ගුරුගොඩ සිරිවිමල අපේ ස්වාමීන් වහන්සේ වෙත. අපේ හාමුදුරනේ දැන් මේ විහාරස්ථානය ඈත අතීතයේ රහතන් වහන්සේලා වැඩ සිටියායයි සැලකෙන විහාරස්ථානයක්. එහෙම පින් බිමක්. අපේ ගෞරවනීය කත්නෝරුවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේ දේශනා කළා මේ සසර පුරුදු කියලා. පුරුදු කොහොමද සසරින් සසරට ගෙනියනවා වගේම ජීවිතේට වටිනාකම් තියෙන පුරුදු මේ ජීවිතයේ දවසින් දවසට අරන් යන්නේ කොහොමද අපේ හාමුදුරනේ? ඔව් ඇත්තටම බුදුහාමුදුරුවන්ගේ දේශනාව තුළ විශේෂයෙන්ම මේ අපිට වෙසක් පොහොය නිමිති කරගෙනම මේ වැඩසටහන සිද්ධ වෙද්දී උන්වහන්සේගේ මුල් දේශනාවන් මතක් කරගන්න එක අපිට වටිනවා. එතනදී අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය ගත්තොත් අපිට කියනවා ඔය ප්‍රශ්නේ එක්ක සම්බන්ධ කරලා සම්මා වායාම කියලා කාරණයක්. එහෙමයි. මේ සම්මා වායාම කියලා කියන්නේ කෙනෙකුට තුල තියෙන අර උපන්නානං අකුසලානං පහාන. ඒ කියන්නේ උපන් අකුසල් ප්‍රහාණය කරන්නත් ඒ වගේම නූපන් කුසල් උපදවන්නත් අපි උත්සාහවන්ත වෙන්න ඕන කියන කාරණාව. ඔය කාරණාව මං හිතනවා ඔබේ ප්‍රශ්නයට සමපාත කරන්න පුළුවන් කියලා. කෙනෙක්ගේ පුරුදු කියන දේවල් අපිට තියෙන දේවල් නැති වෙන්න පුළුවන් ඇසුරු කරන දේවල් එක්ක. පුරුදු නැති වෙන්න පුළුවන් ඇසුරත් එක්ක. ඒ වගේම සමහර පුරුදු තියෙන හොඳ පුරුදු ඇති වෙන්නේ ඇසුරත් එක්කම තමයි. ඒකනේ අපි ඔය තරුණ ජීවිතයේ විශේෂයෙන්ම කතා කරද්දී ඒ අයට කල්යාණ මිත්‍රත්වය වැදගත් කියලා කියන්නේ. මේ ඔය කතා කරපු කාරණාව එක්ක මට මතක් වෙන්නේ මේ පුරුදු පවත්වාගෙන යන්නත් පුරුදු ඉදිරියට පවත්වාගෙන යන්නත් කරගෙන එන පුරුදු ඒ විදිහට කරගෙන එන්නත් හේතු වෙන්නේ මේ ඇසුර තමයි මූලික වෙන්නේ. ඉතින් මං හිතනවා අර බුදුහාමුදුරුවෝ ඒ නිසා තමයි මේ ශාසනය පවතින්නේම කල්යාණ මිත්‍රත්වයේ මත කියලා කියනවනේ, දේශනා කරනවනේ. ඒ කල්යාණ මිත්‍රත්වයේ තුලම තමයි කෙනෙක්ගේ පුරුදු වර්ධනය කරගන්න ඒවා පවත්වාගෙන යන්න හැකි වෙන්නේ. එහෙමයි. අර ඔබ මුලින් කිව්වා මේ ගණේවැව රජමහා මේ පුරාණ විහාරය. මේ පුරාණ විහාරය මහරහතන් වහන්සේලා වැඩ සිටි ස්ථානයක් විදිහට ඓතිහාසිකව සාධක මේ පුරාවිද්‍යා මූලාශ්‍ර තියෙන තැනක්. ඉතින් මට ඒ කතාව මතක් වෙද්දී මට හිතුනේ ඔබ වෙන ප්‍රශ්නයක් අහයි කියලා මගෙන්. එහෙමයි. ඔබ ඇහුවේ නැතත් මම ඒකත් කියන්න ඕන විශේෂයෙන්ම මේ වගේ පිම්බිම්. මේ වගේ පිම්බිම් අපිට දැන් මේ ලංකාවේ සුලභව තියෙන අනුරාධපුර
දිස්ත්‍රික්කයට ගිහාම පොළොන්නරුව පැත්තට ගිහාම හැබැයි මේ පැත්තේ සුලභ නැහැ. මේ වයඹ පළාතට මේවා සුලභ නැහැ. එහෙමයි. ඉතින් මේ මට මතක් වුණා දවසක් අපි මේ සිතුල් පව්ව මේ රජමහා විහාරයේ පැත්තේ සංචාරයක නිරත වෙන්න පුළුවන් වුණා. ඒ තියෙන මේ පරිසරය, ඒ තියෙන නිෂ්කලංකත්වය තුල අපිට දකින්න පුළුවන් වුණේ මේ ඒ රහතන් වහන්සේලා හිටිය තැන්වල එහෙම තමයි. එතන මතක් වෙද්දි මට හිතුණා දැන් මෙතන බොහෝ ජනකායක් ඉන්නවා, ලොකු සෙනගක්. මේක මං හිතන්නේ අර මං පාරේ එද්දිම දැක්කා 2-3000කට වැඩි මං හිතන්නේ සෙනග. පාරෙම. පාරෙම නේද? පාරෙම. ඉතින් එහෙම තැනක මොනතරම් කාලගෝට්ටියක් තියෙන්න ඕනද? එහෙමයි. හැබැයි මෙතන තියෙන මේ අර ආනුභාවය අනුහසත් එක්ක මේ පුදුම නිස්කලංක භාවයක්නේ. මේ සෙනගක් මහ සෙනගක් ඉඳලත් පුදුම නිස්කලංක භාවයක්. ඔය නිස්කලංක භාවය, ඔය නිශ්ශබ්දතාවය තමයි අපි අපේ ජීවිතයට, මේ හැම කෙනෙක්ගේම ජීවිතවලට අපි ලං කරගන්නත් ඕන ඔය කියන නිස්කලංක භාවය, සුන්දරත්වය, නිශ්ශබ්දතාවය තමයි. එහෙමයි. ඒ නිශ්ශබ්දතාවය තුලින් තමයි කෙනෙක්ගේ මේ බාහිර අභ්‍යන්තර පුරුදු පවා, බාහිර අභ්‍යන්තර, දැන් අපි කිව්වොත් කෙනෙක්ගේ පුරුද්දක් තියෙනවා දැඩිව කෑකෝ ගහන පුරුද්දක්. එයා මොනතරම් මේ හොඳ මේ නිශ්ශබ්ද තැනකට ගියත් කෑ ගහන්න තමයි පුරුද්ද තියෙන්නේ. ඒක මානසිකවම යාගේ ක්‍රියාත්මක වෙන දෙයක්. හැබැයි අර ඇසුර එක්ක දැන් මෙතන පුරුද්දක් යනවා කට්ටියටම අපි නිශ්ශබ්ද වෙලා ඉන්න ඕන කියලා. අර බුදුන් වැඩ සිටියේ තැන්, මහරහතුන් වැඩිය සිටි තැන්වල ඒ අපි කියන්නේ සාමාන්‍ය සරල භාෂාවෙන් කිව්වොත් එහෙම අපි තුල ඒ හැඩගැහෙන දේවල් හැම දෙයක්ම හැඩගැහෙන්නේ ඒ වටපිටාවේ සකස්ම එක තමයි. එහෙමයි. ඒ සකස්ම මං හිතන්නේ අපේ ජීවිතයට පුරුදු කරගත්තොත් අපේ පුරුදු නිවැරදි කරගන්න හැකියාව ලැබෙනවා. දැන් ඔබ වහන්සේ මතු කළ කාරණාව අපිට පැහැදිලිව දකින්න ලැබෙනවා. දහස් ගණනක් ඊයේ රාත්‍රියේ සිට මේ ස්ථානයේ සිටියත් මේ පරිසරයේ කිසිම තැනක් ජරා ජීර්ණ කරලා නැහැ අපේ හාමුදුරුවනේ. මේ පරිසරයේ පිරිසිදුවට තබාගෙන මේ පින් නැත්තන් ඊයේ රෑ සිට මේ දක්වා සංයමයෙන් යුක්තව මහා හයියෙන් කෑ ගහනවත් ඇහෙන්නේ නැහැ. ඒ තරම් නිස්කලංකව මේ නිස්කලංක පරිසරයට බාධාවක් නොකර ධර්මාවබෝධය ලබා ගන්නවා. ජාතික රූපවාහිනිය අපි ආරාධනා කළා ගණේවැව පුරාණ විහාරයට එන්න වෙසක් පොයට කියලා. ඒ ආරාධනාව පිළිගෙන විශාල පිරිසක් මෙතෙන්ට පැමිණියා. තවමත් පැමිණෙමින් සිටිනවා. රාත්‍රී කාලයේදී මහා සෙනගක් පැමිණී කියලා වාර්තා වෙනවා. ඉතින් අපි කෘතවේදීත්වයේ පිරිනමනවා ජාතික රූපවාහිනිය විදියට කළ ආරාධනාව පිළිගෙන මේ විහාරස්ථානයට මෙතරම් පිරිසක් පැමිණීම පිළිබඳව ජාතික රූපවාහිනිය ඔස්සේ සජීව ලෙස සද්ධර්ම වර්ෂා පින්කම් පූජ්‍යපාද කත්නෝරුවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේ වැඩ වාසය කරන මේ විහාරස්ථානයේ ගණේවැව පුරාණ විහාරස්ථානයේ සිට අද හිමිදිරියේ 10ක් බුදු අද වෙසක් පුර පසළොස්වක පොහොය දවසේ ජාතික රූපවාහිනියේ සද්ධර්ම වර්ෂා පින්කම් ඔබට සමීප කරන්නේ නිකවරටිය ගණේවැව පුරාණ විහාරස්ථානයේ සිටයි. අපි සබස අෂ්ටාංග උපෝෂිත ශීලයේ සමාදන් වුණු පින්වතුන් පින්වතියන් වගේම එහෙම නැතුව බණ අහන්න සූදානම් වුණු අය කිසිදු ભેදයක් නැතුව මේ හැම දෙනෙක්ම ජීවිතාවබෝධය ලබා ගැනීම පිණිස විශේෂයෙන්ම අපේ පූජ්‍යපාද කත්නෝරුවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේගේ අත්දැකීම් සහ වර්තමාන තාරුණ්‍ය බෞද්ධ ප්‍රබෝධය මේ සියල්ලත් එක්ක අපි කාරණා තව ටිකක් තහවුරු කරගනිමින් ඉන්න වෙලාව. මේ වෙලාවේදී අපේ පූජ්‍යපාද ගුරුගොඩ සිරිවිමල ස්වාමීන් වහන්සේ මතක් කළා කල්යාණ මිත්‍ර සම්පත්තිය පිළිබඳව. කල්යාණ මිතුරෙක් ලැබුණම අපේ ජීවිතය ආලෝකවත්
වන්නට හේතු කාරණා සැකසෙන ආකාරය පිළිබඳව අපේ පූජ්‍යපාද කත්නුරුවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේ අපේ හාමුදුරුවනේ වෙසක් පොහොයට අපි ගණේවැව පන්සලට යමු කියලා කියන්නේ කල්යාණ මිත්‍රයෙක්නේ. අපි අද ෆිල්ම් එකක් බලන්න යනවා වෙනුවට කත්නුරුවේ හාමුදුරන්ගේ බණ අහන්න යන් කියලා යාළුවව කරට අත දාගෙන එක්කගෙන ඉන්නේ කල්යාණ මිත්‍රයෙක්නේ. මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය පිළිබඳව බුදුදහම මෙච්චරම වටිනාකමක් තියලා තියෙන්නේ ඇයි අපේ හාමුදුරුවනේ? අපේ ගුරුගොඩ පින්නතුනේ අපේ ගුරුගොඩ පඬිත හාමුදුරුවෝ සිරිමල පඬිත හාමුදුරුවෝ සිහිපත් කරනකොට ඔය කාරණා ඔය විදිහට මටත් දැනුණා. උන්වහන්සේ හරි අපූර්වට කියනවනේ මේ අපේ හාමුදුරුවෝ දැන් සිහිපත් කරේ සංසාර පුරුදු ඇති වෙන්නේ කල්යාණ මිත්‍රත්වයේ මත කියලා. එහෙමයි. හරියටම හරි. ඒකේ මේ කල්යාණ මිත්‍රත්වයේ සංසාර පුරුදු ඔය මාත්‍රිකා දෙකම කාරණා දෙකම පින්නතුනි මම එකට එක තැන එකවර දැකපු තැනක් තමයි හාමුදුරුවනේ අර සිද්ධාර්ථ කුමාරයා බෝධිසත්ව උයන් කෙලියට යනකොට නේ එතකොටනේ අර හතර පෙර නිමිති දකින්නේ නේ. එතකන් සිද්ධාර්ථ කුමාරයා දැකලා තිබ්බේ නැහැ, ලෙඩෙක් දැකලා තිබ්බේ නැහැ, මහල්ලෙක් දැකලා තිබ්බේ නැහැ, මලකඳක් හාමුදුරුවෝ කවුරුවත් දැකලා තිබ්බේ නැහැ. උන්වහන්සේට ඒ උත්තමයාට අවසාන වතාවට ගිහිගේ කලකිරෙන්න හේතුනේ මොනවාද? සතර පෙර නිමිති. ලෙඩෙක්, මහල්ලෙක්, මලමිනියක්, පැවිදිරුවා. දැන් මේ අම්මලා තාත්තලා කොච්චරව දැකලා තියෙනවද? දැන් මෙතන උනත් අඩු මලකඳක් විතරනේ. ඉතුරු සේරම තියෙනවනේ ඉන්නවනේ. ඒ උනාට කලකිරලා තියෙනවද? අපිරිය වෙලා තියෙනවද? අනේ මේ තමයි යථාර්ථය කියලා අවබෝධ වෙලා තියෙනවද? ඉස්පිරිතාලයකට ගියපුවාම නර්ස්ලාට දොස්තරලාට බයිනවා මිසක්කන් එන්න පරක් වෙනවා කියලා ලෙඩු දිහා බලලා කවදාවත් අනේ මේ සසර දුක බය කියලා හිතෙන්නේ නැහනේ. ඔහොම බැන බැන ඉන්නවා මිසක්කන් එහෙම බයක් මල ගෙදරකට ගියත් කවදාවත් මරණානුස්සතියක් වැඩෙනවද? මේ මල ගෙදර මිනිස්සු තේ එකක් දුන්නේ නැත්තම් නේ කියනවනේ මං කියන විදිහටම කියන්නද? ඒ උන් තේ එකක්වත් දෙන්නේ නැහැ කියලානේ කියන්නේ. ගියාට කතා කරන්න කවුරුත් නැහැ කියලා කියන්නේ. එක්ක මල කඳ දිහා බලලා කියනවා බුදිය ගත්තා වගේ කියලා. එහෙම නැත්තම් කියනවා නේ හිටියා වගේමයි කියනවා. දැන් මෙහෙම මේවා දැකපු ගමන් මම කියන්නේ අපිට ඉන්න ඕන අයියා අර චන්න වගේ කල්යාණ මිත්‍රයෙක් සංසාරේ ඇති වෙලා පුරුදු වෙලා තියෙන්න ඕනේ. නේ හැමදෙරුනේ බෝධිසත්ව යහන්නේ ලෙඩෙක් දැකලා චන්නගෙන් අහන්නේ මේ කවුද කියලා. එහෙමයි. චන්න කිව්වනම් ඔය නාකියෙක් කියලා. කලකිරනවද? මහල්ලෙක් දැකලා මලකඳක් දැකලා හාමුදුරු කෙනෙක් දැකලා අද වගේ හාමුදුරු කෙනෙක් දැකලා ඇහුවනම් එහෙම අර කවුද කියලා ඕක ගණේක් කියලානේ කියන්නේ. චන්න මොකද්ද කිව්වේ? ඒ තමයි රජ කුමරුවනි අපි පළවෙනි දවසේ ලෙඩෙක් දැක්කා, මහල්ලෙක් දැක්කා, මලමිනියක් දැක්කා. මේ ජරාව, ව්‍යාධිය, මරණය තුනම දැකලා අවසානයේ පැවිදිරුවක් දැක්කට පස්සේ කියන ඔය තමයි අර මුලින් අපි කියපු කරුණු තුනටම දුකටපත් වෙන්න හේතුවට උත්තර හොයන උත්තමයෙක්. එහෙමයි. අන්න පාර පෙන්නපු තැන බෝධිසත්වයන්ට පින්නතුනේ චන්න මෙහෙම පාර පෙන්නන්න මොන තරම් සංසාරේ කල්යාණ මිත්‍රත්වයක් තියෙන්න ඕනද? මොන තරම් හරි පාර පෙන්නලා තියෙන්න ඕනද? හම්බ කරගන්න මම මේ තරුණ දරුවන්ට මහත්තුරුන්ට පුතාලට දුවලට කියන්නේ චන්න වගේ යාළුවෙක් හොයාගන්න. ඇත්ත ඇති හැටියෙන් පෙන්නලා දෙන කෙනෙක් හොයාගන්න. කල්යාණ මිත්‍ර ඇසුර මතමයි මුළු සංසාරෙම සුගතිය ප්‍රගතිය ඒ වගේම තමයි අගතිය අපාය තීරණය වෙන්නේ. එහෙමයි. අපේ හාමුදුරුවෝ ඉස්මතු කරපු ඒ කාරණේ ඒ තුලින් තමයි සංසාර පුරුදු ඇති වෙන්නේ. දැන් කවුද ගණේ වැවට යන් කියලා කිව්වේ යෝජනා කරේ? කවුද තව අපි දන්නවා දැන් මේ ලංකාවේ
මේ හතර කොනේම අම්මලා තාත්තලා ඇවිල්ලා ඉන්නේ. අර පැත්තෙන් හම්බන්තොටින් බෙලියත්තෙන් ওই පැත්තෙන් කතරගමි. මේ පැත්තෙන් ওই කළුතරට ඒ පැත්තෙන් පල්ලෙහින් ගාල්ලට මෙහයි. ඔය මැද්දෙන් නුවරින් වලපණෙන් මේ හැම තැනින්ම ඇවිල්ලා එකතු වෙලා යෝජනා කරලා. එනිසා පින්නතුනේ ඔය වෙනවනේ කල්යාණ මිත්‍රෝ ඉන්නකොට ඇති වෙන සංසාර පුරුදු. අපි මෙහෙම ගමනක් ආවේ ඇයි? කල්යාණ මිත්‍රෝ හින්දා. දැන් චන්දන අයියම ගන්නද? එහෙමයි අපි. අපි ගුරුගොඩ ශ්‍රීමල හාමුදුරුවනේ චන්දන මහත්මයා අයියා කියලාම කියන්න. මේ ගුවන් විදුලියේ 13 වතාවක් හරි පින්නතුනි 14 වතාවක් හරි නේ ජාතික නිදහස් උත්සවයේ නිවේදන කටයුතු කරලා තියෙනවා. මේ ලංකාවේ ඉන්න ප්‍රවීණම ජ්‍යෙෂ්ඨතම මාධ්‍යවේදියෙක්. ඒ වුණාට ඒ මුකුත්ම නැතුව නේ අපේ පරිසරයන් පෞල් පසුබිම් ආර්ථික තත්ත්වයන් කිසි දෙයක් නැතුව මේ ගොඩ නැගිලා තියෙන්නේ අපි ලාභයකට ලෝභයකට නෙමෙයි කටයුතු කරන්නේ. එහෙමයි. කල්යාණ මිත්‍රත්වයට. මම ගුරුගොඩ ශ්‍රීමල හාමුදුරුවෝ ඉන්නේ මොකේද? කල්යාණ මිත්‍රත්වයට. අය මොනා දෙනවටද මොනා හම්බෙනවටද? නේ චන්දන අයියා මට කියලා තියෙන හාමුදුරුවන්ගේ ඕනම දෙයක් වෙනුවෙන් මම මගේ හඬ පූජා කරනවා කියලා. කල්යාණ මිත්‍රත්වය. ජාතික රූපවාහිනිය. කල්යාණ මිත්‍රත්වය. එහෙමයි. මේ අසංසාර පුරුදුත් එක්ක ආපු අය. ඒ කල්යාණ මිත්‍රව අනේ අර ඇසුරු කරනකොට තමයි සසර හරියට පවතින්නේ. හේතුව මිනිස්සුන්ට අර මේ ඇසුරයි පරිසරයයි හරියට බලපානවා මිනිස්සුන්ට හැදෙන්න. ඒ නිසා නේද හැමදෙම සත්‍ය කුබ්බ ජාතකයේ කියන්නේ නේ. ඒ පුරුදු ඇති වෙන්නේ කොහොමද? කල්යාණ මිත්‍රත්වයේ මත. අර හොරු ගාවට වැටිච්ච ගිරව් කොහොමද කතා කරේ? නේ වරෙව් මරපියව් කපපියව් කොටපියේ ඉඳගන් කියලානේ. ඇයි අර නේ ඇසුර හින්දා එහෙමයි. ඇසුර හොඳ නෑ ඒ හින්දා කතා බහ කරනවා සවුත්තුයි. තාපසාරාමයට වැටිච්ච ගිරව ඇසුර හොඳයි කල්යාණ මිත්‍රත්වයක් තියෙනවා. එන්න යන්න ඉඳ ගන්න මේ පළතුරු කණ්ඩ එහෙමනේ කතා කරේ. එහෙමයි. පැහැදිලිද ඇසුරු කරන ඇසුරමයි සසර වරදින්න හේතුව. ඒ නිසාමයි පොහොය දවසට විතරක් නෙවෙයි හැමදාමත් ජාතික රූපවාහිනිය ඇසුරු කරන්න කියලා කල්යාණ මිතුරෙක් විදිහට අපි ඔබට හැමදාම ළඟින් ඉඳමින් ආරාධනා කරන්නේ. ඒ ආරාධනාව කල්යාණ මිත්‍රත්වයට තියෙන විශ්වාසයෙන් මත අපේ කෞර්ණීය පූජ්‍යපාද කබ්නූරුවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේගේ කල්යාණ මිත්‍රත්වය ඔබේ ගමක් පාසා වැඩම කරමින් ඔප්පු කළා. ඒ කල්යාණ මිත්‍රත්වයට තියෙන විශ්වාසය පෙරදරි කරගෙන අද සත්කෝරලේ සෝමාවතියේ පුදබිමක් වගේ සුදු අතින් බැබලෙනවා අපේ හාමුදුරුවනේ. අද සත්කෝරලේ නිකවරටිය අනුරාධපුරේ පොසොන් එකට මහමෙවුනාව මිහින්තලාව වගේ එහෙම නැත්නම් සිතුල්පව්ව පුදබිම වගේ බැබලෙනවා. වෙසක් පුර පස්ලොස්වක පොහොය දවසේ අද ගණේ වැව පුදබිමෙන් නැගෙන ඒ ධර්ම සංනිවේදනය මේ වෙලාවේ ජාතික රූපවාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයක් වෙත සමීප කරනවා. ඒ හමුවීමත් කල්යාණ මිත්‍ර සම්පත්තියක් විදිහටයි අපේ හම්බෙබෝවන්සේ සිහිපත් කළා වගේ මෙහෙට ආපු පළවෙනි මාධ්‍යවේදියා අසංක නිලගරත්න මාධ්‍යවේදියාගේ කල්යාණ මිත්‍රත්වයත් එක්කයි ඔය ගොඩ නැගෙන්නේ. අපේ හාමුදුරුවනේ මට තවත් කාරණාවක් විමසා දැනගන්න අවශ්‍යයි. අපිට මේ කල්යාණ මිත්‍ර සම්පත්තියකින් යොමු වෙන කාරණා අපේ ජීවිතාවබෝධය පිණිස ප්‍රායෝගිකව යොදවා ගැනීමේදී දවසක් දෙකක් කරලා අතහැරෙන්නේ නැතිව දිගටම කොහොමද අපි යහපත් පුරුද්දක් පවත්වා ගන්න හිත සකසගන්නේ? ඔව් ඇත්තෙන්ම චන්දන මහත්තයා මේ මට මතක් වෙනවා අපේ බෞද්ධ සාහිත්‍යයේත් නෙමේක උපනිෂද් සාහිත්‍යයේ කියනවා දෙන්න දැමෙන්න දයාබර වෙන්න කියලා. එහෙමයි. ඒක දෙන්නේ මේ
මේ උපනිෂද්වල තියෙන මූලික සංකල්පයක්. ඒකම බුදුදහමෙත් ඒක නිර්වාණය පාදක කරගෙන ගොඩනගන්න කියලා අපිට උපදෙස් දෙනවා බුදුහාමුදුරුවෝ. මේක තමයි අපි ජීවිතවල ප්‍රගුණ කරන්න ඕන. මේ කල්යාණ මිත්‍රත්වය ගැන කතා කරද්දිත් ඒවා ප්‍රායෝගිකව ක්‍රියාවට නගවද්දී ඒ ප්‍රායෝගික වැඩපිළිවෙලේ තියෙන ප්‍රධානතම කාරණාව තමයි දෙන්න. එහෙමයි. දෙන්න කියන එක අපිට කියන්න පුළුවන් දාණය කියලා. දාණය කියද්දී අපිට මතක් වෙන්නේ හාමුදුරුවෝ 7 නමක් වඩම්මවල දානයක් දෙන එකනේ. හැබැයි දාණය කියන එක මේ බුදුදහමේ අපි ආහාර ටිකකට සීමා කරාට මේ අපේ මිනිස්සු බුදුදහමේ දාණය සම්බන්ධයෙන් කියන්නේ වෙනම විශාල කතන්දරයක්. එහෙමයි. සංකීර්ණ කතාවක්. මේ දාණය තුල තමයි තියෙන්නේ කල්යාණ මිත්‍රත්වය පුදන්න. තව කෙනෙකුට කල්යාණ මිත්‍රත්වයේ පිදීම, කරුණාව පිදීම, මුදිතාව වැඩිම. අම්මා කෙනෙක් දරුවෙක්ට සතර බ්‍රහ්ම විහරණ පුදනවා, පිරිනමනවා. ඒකෙන් ක්‍රියාත්මක කරලා දරුවෙක්ට දෙනවා දෙයක්. ඊට පස්සේ කරුණාව, මෛත්‍රිය, මේ බුදුදහමේ තියෙන සංකල්ප හැම දෙයක්ම මේ දෙන්න කියන කාරණාවට, අර මම මුලින් කියපු උපනිෂද් සාහිත්‍යයේ දෙන්න කියන කාරණාවට අයිති වෙනවා. මේක එක පැත්තකින් කිව්ව හැකි පරිත්‍යාගය. මේ පරිත්‍යාගශීලී බව අපිට හැම පැත්තෙම වර්ධනය කරන්න පුළුවන්. දෙවැනි එක තමයි දැමෙන්න. දැමෙන්න කියන්නේ අපි දමණය කරගන්න ඕන කාවද? අපිව. අපේ හිත. අපේ හිත දමණය කර ගැනීම තුල තමයි අර මේ කියනවනේ ආරෝග්‍ය මිච්ඡේ පරමංචලාභං. ඒ කියන්නේ මිනිස්සෙක්ගේ ජීවිතය තුල අපි ලබන්න ඕන දේවල් ටිකක් තියෙනවා. මේ යහපත් සෞඛ්‍ය, ඒක පරම මේ ලාභයේ විදිහට සලකනවනේ. ඊට පස්සේ සීලං ච උද්ධානුමතං සුතංච, මේ සීලය, ඊට පස්සේ මේ වැඩි ඇසීපිරියුතන් ඇති බව, මේ වගේ බුදුහාමුදුරුවෝ කියනවා කෙනෙක්ගේ පුද්ගල ජීවිතයක ඇති කරගත යුතු දේවල් ටිකක්. මේ දේවල් ටික ඇති කරගන්න තමයි අපි තුල මේ දැමෙන්න කියන කාරණාව. ඒ කියන්නේ හිත දමණය කරගන්න ඕන අපේ ජීවිතේ ක්වොලිටි හදාගන්න නම්. ක්වොලිටි මිනිහෙක් වෙන්න බෑ චන්දන මහත්තයා කෙනෙකුට දැමුණු හිතක් නැතිව. දැන් අපි ගත්තොත් මේ ගිහි ජීවිත ගත කරන අයගේ අපි දන්නවා විවිධ ක්ෂේත්‍රවල වැඩ. දැන් ඔබ චන්දන මහත්තයා ප්‍රවීණ මාධ්‍යවේදියෙක් බව අපි දන්නවා. ඒක අපේ කත්නෝරු හාමුදුරුවෝ කලින් කිව්වා. හැබැයි ඔබට ක්වොලිටි එකක් නැති වුණොත් ඔබ හිතන්න ඔබට මොනවා වෙයිද? ඔබ මේ වැඩ ප්‍රමාද කරනවා නම්, මේ වැඩසටහනක හරි මේ ඒ ෂෙඩියුල් එක කියලා අපි කියනවා, ඒකේ හිටියේ නැත්තම්, ඔබේ ඒක দমনය වෙලා නැත්තම් හිත, ඔබ මේක මේ වැඩේ මේ වරද්ද ගන්නවනේ. ඒ වගේම තමයි නළුවෙක් නිලියක් ගන්න. කොච්චර කතා වෙනවද එයාලගේ නොදෙමුණු හිත් ගැන. ඒ වගේම මේවා හැම තැන හැම ශේෂ්ත්‍රයකටම බලපානවා. අපේ හැමදෙරේ ජීවිත කාලසටහනත් වරද්ද ගන්න නැතුව ඉන්න ඕන නේද? අනිවාර්යයෙන්. ඒකට තමයි බුදුහාමුදුරුවෝ මේ කියන්නේ අපිට එච්චර ලොකු ධර්මකාරණා මේ වගේ කතා කරන්න ඕනේ අපේ මේ පොදු මහ ජනතාවක් ඉන්න තැන. අර කියනවනේ කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපන. මේ හිත දමණය කරගන්න අර උපනිෂද් කතාවම තමයි දැමෙන්න, දමණය වන්න. අපි ගොඩක් වෙලාවට අපි අනුන්ව දමණය කරන්න හදනවා, තමන් දමණය වෙන්නේ නැතුව. තමන් දමණය වෙන්නේ නැතුව අනිත් අයව දමණය කරන්න බෑ. ඒක තමයි ඇත්ත කතාව. ඒ නිසා අර තමන්ගේ පුද්ගලික ජීවිතය තුළ ගොඩනගා ගත යුතු සංකල්ප හැම එකක්ම අපි ගොඩනගා ගන්න ඕන මේ ප්‍රායෝගික ජීවිතය තුළ
ඔය සංකල්ප තුන මත ඒ කියන්නේ පළවෙනි එක පරිත්‍යාගශීලී බව, දෙවැන්න දැමුණු හිත, දමණය කරගත්ත හිත, තෙවැන්න තමයි අපි කියනවා ආදරය ලබා දෙන්න, ගෞරවය ලබා දෙන්න. ඒක කාටද දෙන්නේ? පිටත සමාජයට. දයාබර හිතක් ඇති කරගන්න, කාරුණික වචන කතා කරන්න. අපේ කත්නෝරුවේ හාමුදුරුවන්ගේ එහෙම ධර්ම දේශනාවල නිතරම තියෙන්නේ මොකද්ද? මේ වචන මේ සමහරු හිනත් වෙනවා මේවා බනද කියලා. හැබැයි අපි මිනිස්සු තුල ගොඩනගා ගන්න ඕන එක පැත්තක් තමයි ඔය වචනය, කය වචනය දෙක. ඔය දෙක හරියට ප්‍රායෝගිකව අපි මේ සමාජයෙන්ට එළියට දැම්මොත් එහෙම හරියට නිවැරදිව අපිටත් හොඳ දේවල් ලැබෙනවා. ඒක තමයි. මේ කාරණාව ඔබ වහන්සේ මතක් කරද්දී සමහරට මා මේ කියන කාරණාව ඔබ ජාතික රූපවාහිනිය ඔස්සේ බලාගෙන ඉන්නව වෙන්න පුළුවන්. විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් ඔය දවසේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අහලා අහන්නම කියලා මට කිව්වා. මම මේ ප්‍රශ්නය යොමු කරනවා අපේ පූජ්‍යපාද කත්නෝරුවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේට. සමහරට මේ කාරණාවට තව බොහෝ දෙනෙක් මුහුණ දෙනවා වෙන්න පුළුවන්. මේ බලාගෙන ඉන්න ඔබ මුහුණ දෙනවා වෙන්න පුළුවන්. ඔහු අහන්නේ ජීවිතේ මෙච්චර හොඳ කරලත් හතර වටින් එකතු වෙලා Facebook එකෙන් මට බනිනවා යේ කොච්චර මම නිවැරදිව ජීවත් වුණත් වැඩක් නැහැ. මගේ නරකමයි දකින්නේ. හැමෝම දෝෂාරෝපණය කරනවා. මොකක්ද කරන්නේ? මෙහෙම වෙලාවට මම කොහොමද හැසිරෙන්න ඕන කියලා. මට ඒ වෙලාවේ සිහිපත් වුණේ අපේ හාමුදුරනේ ඔබ වහන්සේ. ඔබ වහන්සේට මේ වෙනකොට සමාජ මාධ්‍යෙන් කොච්චර අවලාද නගනවද? හොඳම උදාහරණය දැන් මේ වෙනකොට කත්නෝරුවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේගේ නමින් ව්‍යාජ Facebook ගිණුම් ගණනාවක් තියෙනවා. ඒ ගිණුම් වලින් වෙනස් ස්වාමීන් වහන්සේලාට දෝෂාරෝපණය කරනවා. ඇත්තටම අපේ හාමුදුරනේ කොහොමද මේවා ශක්තිවන්තව දරාගන්නේ? ඔබ වහන්සේ මේවට පිළිතුරු දෙන්නෙත් නැහැ. හොඳයි ওই කාරණය අහපු එකත් මතු කරපු එකත්. පළවෙනි කාරණය තමයි දැන් ඔය අපේ සමාජ මාධ්‍ය වගේම අපේ ගෙදරත් ගමුකෝ බලන්න. අර ගෙවල් වලත් කියන එකත් තමයි මම එකත් කියන විදිහටම කියන්නද? එහෙමයි. අර මෙවුන්ට කොච්චර කෙරුවත් වැඩක් නැහැ කියනවනේ. ඒ කවදාවත් ජීවත් වෙලා ඉන්න තාක්කල් මන් දන්නේ අපේ මේ රටේ ඒක පුරුද්දක්ද වැරද්දක්ද කියලා. ජීවත් වෙලා ඉන්න තාක්කල් කිසිම කෙනෙක්ගේ චන්දනයයක් නැහැ. එහෙමයි. දරුණු ගණේ අපරාධකාරයෝ මරුණාම තමයි මේ මිනිසුන්ගේ ಗುಣ කියන්නේ. අනේ මටත් ගයක් හදලා දුන්න කියලා මන් දැක්ක පහුගිය කාලේ. ඒ මරුණාම තමයි මේ මිනි වලටත් මල් දාන්නේ. ගෙවල් වල ඉන්න නේ. දැන් මේක කියන හින්දාම තව පොඩි ප්‍රශ්නයක් අහන්නද? සම්මත් ජාතියකට මේ අම්මලා තාත්තලා ගෙවල් වල ಗುಣ කතා කරන්නේ නැහැ. මම මේ ඕන තරම් දේශනාවල කියලා තියෙනවා. ඔහොම මේ අම්මලා තාත්තලා කල්පනා කරන්න බලන්න. දැන් මේ ඉඳගෙන ඉන්න ගමන් කල්පනා කරන්න ඕනේ. මම කවද්ද මගේ ස්වාමියාගේ මහත්තයාගේ ගුණයක් කිව්වේ හොඳක් කිව්වේ? මම නිකන් ඉන්න ගමන් කල්පනා කරන්න. මං කවද්ද මගේ දරුවෙක්ගේ හොඳක් කිව්වේ ගුණයක් කිව්වේ? මම කවද්ද මගේ බිරිඳගේ ගුණයක් කිව්වේ හොඳක් කිව්වේ? කල්පනා කරන්න. මිනිස්සු දකින්නෙම කොතන හරි අඩුපාඩුවක් විතරයි. කොතන හරි වැරද්දක් විතරයි. හැබැයි මතක තියා ගන්න ඕනේ දකින අඩුපාඩුව තුල, ඒ දකින වැරද්ද තුල ඒක අපිට පේන්නේ අපේ කණ්ණාඩි අර පාට අනුව. එහෙමයි. ඒක අපිට පේන්නේ අපේ හිතේ පුද්ගලයා කෙරෙහි තැම්පත් වෙලා තියෙන සිතුවිල්ලේ තියෙන සුභාසුභභාවය සහ හොඳ නරකභාවය මත. එහෙමයි. අපි හිතමුකෝ දැන් ඔය ගොඩක් නැන්දම්මලේලි ගස්ට නැති වෙනවනේ. ඕන තරම් මේ ගෙවල් වල ගම් වල තියෙනවා. ඕක ඇයි ඔහොම ඇති වෙන්නේ? සමහර නැන්දම්මලාට ලේලි මොක කෙරුවත් වැරදිනේ. එක දැන් මේක දිච්ච හින්දා මේ කියන්නේ.
මට ලියමනක් කියවලා තියෙනවා සමහර විට අලුතෙන් බැඳපු අක්කා කෙනෙක් වෙන්න බිරිඳා හාමුදුරුවනේ මුළු ගේම අතුගාගෙන ඇවිල්ලා මුළු ගෙදරම අතුගාගෙන ඇවිල්ලා කුණු ටික හාමුදුරුවනේ මේ උඩ පඩියෙන් පල්ලහැ පඩියට දැම්ම විතරලු දාපු ගම ගෙදර කාමරේ තිබ්බ ජංගම දුරකථනයට ටෙලිෆෝන් කෝල් එකක් ආවලු කුණු ටික පල්ලහැට දාලා කොස්ස බිත්තියට හේතු කරලා ගියාලු කාමරේට අර ටෙලිෆෝන් එක ගන්න. ඒ ටිකට අම්මා පිළිගන්නේ ඉඳන් ඉස්සරහ පැත්තෙන් ගැටකොට වෙන්න ඇවිල්ලා. මේ බනිනවලු. මම ඒකත් කිවිදිනම කියනද? මේකගේ මූසලකම කියලා බයිනවලු. දැන් අම්මා දන්නේ මොකද්ද? දැක්කේ බිම තියෙන කුණු ටිකයි බිත්තියේ තියෙන කොස්සයි උලෝකන්දට හේතු කරලා තියෙනවා. එහෙමයි. අම්මා දැක්කේ නෑ මේ මුළු ගෙදරම අතු ගාගෙන එළියට ඇවිල්ලා කියලා. අම්මා දන්නේ නෑ ලේලි ගියේ කාමරේට හදිස්සිය දුරකථනය නාද වෙච්ච හින්දා කියලා. අම්මා දන්නේ නෑ. අර ලේලි කෙරෙහි හදවතේ ඇති වෙලා තියෙනවා හැඟීමක් ද්වේෂ සහගත විදියට. ඊට පස්සේ ඉතින් මොකක් කෙරුවත් වැරදි. එහෙමයි. එනිසා මම ওই තරුණ පරම්පරාවට කියන්නේ කම්පා වෙන්න එපා. මිනිස්සු චෝදනා කරන්නේ මිනිස්සු කියන්නේ හරි දේ නෙමෙයි මිනිස්සු දන්න දේ. මිනිස්සු දන්න දේ ඇත්ත වෙන්නේ නැහැ. මිනිස්සු බලන්නේ මිනිස්සු බනින්නේ මිනිස්සුන්ගේ අවබෝධයේ දිගපල්ලේ තරමට. මිනිස්සුන්ගේ බුද්ධියේ කීමේ බිනීමේ හැකියාව මත. එනිසා මම යෝජනා කරනවා මම නම් පුරුදු වෙලා ඉන්නේ. නේ ඔය මේ දිග කාලයක් යනකොට ඉතින් මේවා හරියනවා. අර අනුකම්පා කරන්න. එහෙමයි. මිනිස්සු අර ඍජු භාවයේ නැති අර ගමේ විදිහට කියනවා නම් කොන්දක් නැති උදවිය මොකද කරන්නේ? නේ විවිධ Facebook ගිනුම් එහෙම මේ 100 ගාණක් තියෙනවා මගේ නමේ. එහෙමයි. ඒ නිසා අර අපේ හාමුදුරුවෝ හොඳ ක්වොලිටි එකක් තියෙන්න ඕන. ක්වොලිටි මිනිස්සු අතින් කොහොම වැඩ වෙන්නේ නැහැ. ඒ බාල මිනිස්සුන්ගේ ස්වභාවය කවදාවත් ඒ බාලයින්ගේ දේවල් වලට ඒ බුද්ධිමත් භාවයේ තියෙන හොඳ අවබෝධයක් තියෙන උදවිය ඔය දෙක කවදාවත් ගලපන්න යන්න එපා. මම හැමදාම කියනවා වගේ මිනිස්සු දෙන්නේ මිනිස්සු ගාව තියෙන ඒවා. යහපත් දේවල් තියෙන උදවිය යහපත් දේවල් දෙනවා. කැතකම අසත්පුරුෂකම තියෙන මිනිස්සු ඒ කැතකමයි අසත්පුරුෂකමයි දෙනවා. දැන් තීරණය කරන්න තමන් ගාව මොකද්ද තියෙන්නේ කියලා. අපේ ජීවිතේට තමන්වම විමර්ශනය කරගන්න තමන්ට ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී ධර්මයේ හැසිරෙන්නා ධර්මයේ විසින් රැකේ